ආයිබෝන් හැමෝටම ආයිබෝන් කියලා ආදරෙන් පිළිගන්නවා ඔයාලා. මම මගේ YouTube channel එක තමයි හෙලා අභිමානී අපේ රස කියන YouTube channel එක. දැන් වසරක් දෙකක් වෙනවා මම මේක ආරම්භ කළාම මට කරන වැඩත් එක්ක මට ඒ සඳහා යම් වීඩියෝ ටිකක් ඇතුළත් කරගන්න බැරි වුණා. තවමත් එහෙමයි පසුතැවකින් තියෙන තාත්තේ රාජකාරී වැඩත් එක්ක මගේ මම ආදරෙන් ඉල්ලා සිටිනවා අහම්බෙන් හරි නැත ගැටුණොත් මගේ මේ channel එක පුළුවන් කට්ටිය මට ග්‍රාහකයෙක් වෙන්න මගේ ඒ සඳහා මාව මගේ channel එක බටන් එක subscribe කරලා මට උදව්වක් වෙන්න හයියක් වෙන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. කැමති කට්ටිය ඉන්නෝ දැක්කොත් එහෙම ඒ වගේ උදව් කරන්න bell icon එක ක්ලික් කරලා තියාගන්න. මට හදිසියවත් මම යම් දවසක වීඩියෝ එකක් කරන්න පටන් ගත්තාන් පස්සේ ඒක ඔයාලට ටක් ගාලා ඉක්මනින්ම ඔයාලා අතරට එයි. ඒ හින්දා ආදරෙන් ඉල්ලා සිටින පළමුවෙන්ම මාව subscribe කරලා තියාගන්න කියලා. ඒ වගේම මගේ මේ channel එක පටන් ගත්තට මට යම් වීඩියෝ ටිකක් කරගන්න අවශ්‍ය වටපිටාව කාලේ තාම මදි. හරියට මේ වුනේ නැහැ. ඒ නිසා තමයි මම ටිකක් මෙහෙම ප්‍රමාද වෙලා තියෙන්නේ. මගේ channel එක බලන කට්ටිය අඩු වෙලා තියෙන්නේ නැත්තේ. එම් පොඩි ප්‍රමාණයක් ඉන්නේ. මම ආදරෙන් ඉල්ලා සිටිනවා මහා එකතු වෙන්න කියලා. මගේ ග්‍රාහකයෙක් වෙන්න කියලා. ඔයාලගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා. දකින්න කට්ටිය හිටියොත්. ඒ වගේම මගේ බලාපොරොත්තුව තමයි මේ සමාජ මාධ්‍ය හරහා ඔයාලට යම් කිසි දෙයක් හොඳ දෙයක් ප්‍රතිඵලදායක දෙයක් යම් කිසි දැනුමක් ලැබෙන දෙයක් මම පිළිබඳව යම් වීඩියෝ ටිකක් කරන්න ඒ වගේ වීඩියෝ තමයි මම කරන්න ටිකක් බලාපොරොත්තු වෙන්නේ වැඩසටහන් ටික විශේෂයෙන්ම ආහාර පිළිබඳව මගේ තියෙන පළපුරුද්ද දීර්ඝ කාලික පළපුරුද්දත් එක්ක මම බලාපොරොත්තු වෙනවා අපේ කෑම අපේ දේශීය කෑම ශ්‍රී ලාංකික ආහාර ඒ වගේම ඉන්දියානු ආහාර පිළිබඳවත් මම හොඳ අත්දැකීමක් තියෙනවා මට ඒ පිළිබඳව දැන් ඒ වගේ අරාබි ආහාර පිළිබඳ අරාබිකරේ ආහාර පිළිබඳවත් හොඳ අත්දැකීමක් මට තියෙනවා දැන් ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා ඒ වගේ ආහාර පිළිබඳව යම් වීඩියෝ ටිකක් කරලා අපේ රටේ අයට වෙනත් ඉතර රටවල් හිටනයට බලන්න පුළුවන් විදිහට යම් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා ඒ නිසා ආදරෙන් ඉල්ලා සිටිනවා මාව subscribe කරලා තියාගෙන bell icon ක්ලික් කරලා දක්මයා කරගන්න මට උදව් කරන්න ග්‍රාහකයෙක් වෙන්න. එතකොට ඔයාලට මාව වීඩියෝ එකක් දාපු සුද්දම දවසට අක්කල් වලට බලන්න පුළුවන් ඒ. ඔයාලට එතකොට නොටිෆිකේෂන් එක එයි ඉක්මනින්ම. ඒ වගේම ආදරෙන් ඉල්ලා සිටිනවා පුළුවන් අය ඉන්නවනම් මේ මගේ මේ channel එක subscribe කරලා තියාගන්න. ඒක තමයි කරන ආදරණීය ඉල්ලීම. මම මෙහෙම වීඩියෝ එකක් කරන පළවෙනි වීඩියෝ එක ඉන්ස්ටාග්‍රෑම් පොඩි වීඩියෝ ටිකක් විතරයි කරලා තියෙන්නේ. ඒ හින්දා ඔයාලා කවුරුත් හැබැයි ඉතින් අද වෙලා තියෙන බොරුවටයි ප්‍රෝඩාවට බොරුවට ඒ වගේ දේවල් වලට තමයි මිනිස්සු රැවටිලා තියෙන්නේ. මේ බැලුවල්මට හැම සමාජීය පිළිහෙලා තියෙන තත්ත්වයක් පේන්නේ. අපි බලන්න මේ channel එක යම් කෙනෙකුට අපි කතා කරලා කිව්වත් අපිට එක්ව වෙන කට්ටියක් අඩුයි. නමුත් බොරුවයි කෑ ගහගෙන නරක වචන කියාගෙන පරුස වචනෙන් බැනගෙන කෑ ගහගෙන ඌ කියන කට්ටියක් ඒ වගේම නිර්වත පෙන්වන අයට නේද ඒ වගේ දේවල් වලට තමයි අද සමාජයේ හැඩ ගැහිලා තියෙන්නේ ගොඩක් ආකර්ෂණය වෙලා තියෙන්නේ අපි වගේ ඉතින් පොඩි මිනිස්සුගේ දෙයකට මිනිස්සු ආකර්ෂණය වෙනවා අඩුයි ඒක සාමාන්‍ය දෙයක් නමුත් 100ක් හිටියොත් අඩුම තරමේ එක්කෙනෙක් දෙන්නෙක් හෝ ඉඳී කියලා මම විශ්වාස කරනවා මට මේ උදව් කරයි කියලා විශ්වාස කරනවා ඉදිරියට ආදරෙන් ඉල්ලා සිටිනවා ඔයාලා කැමති කට්ටිය මා එකතු වෙන්න අපි අනාගතයේදී තව මාස කිහිපයකින් මම බලාපොරොත්තු වෙන හොඳ වීඩියෝ ටිකක් කරලා ඔයාලට හොඳ දෙයක් කෑම පිළිබඳව යම් දේවල් ටික වීඩියෝ හැටියට උදාහරින්න ඒ වගේම ස්වභාව ධර්ම පිළිබඳව යම් දේවල් තිබුණොත් මම ලංකාවට ගිය දවසකට ඒ වගේ හොඳ ස්වභාව ධර්ම පිළිබඳව යම් කිසි වීඩියෝ ටිකක් කරලා ඔයාලට එකතු කරන්න හරි ආසාවක් තියෙනවා මට පුළුවන් විදිහට මම ඒ සඳහා උනන්දුවෙන් බලන් ඉන්නවා මේ සඳහා කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා ඒ හින්දා විශ්වාසයත් එක්ක මම තාමත් ඉන්නවා අනාගතයේ පිළිබඳ බලාපොරොත්තු ඒ පුංචි බලාපොරොත්තුවට මට හයියක් වෙන්න රුකුලක් වෙන්න පුළුවන් ඔයාලට ඒ හින්දා ආදරෙන් ඉල්ලා සිටිනවා කැමති කට්ටිය මා එකතු වෙන්න
ආදරයෙන් ඉල්ලා සිටිනවා මගේ ග්‍රාහකයෙක් වෙන්න කියලා. යන හැමෝටම සුබ දවසක්. ආයිබෝන් කියලා ප්‍රාර්ථනා කරමි. හැමෝටම උත්සන්නයි. දල්දා සම්පූර්ණයි. නම් ආයි දවසක අපි හමුවෙමු ලස්සන වීඩියෝ එකකින් ඉස්සරහට. මාව ෆලෝ කරලා ග්‍රාහකයෙක් කටයුතු වල තියාගන්න. ස්තුතියි.